කිරි උතුරනවා කියන එකේ අර්ථය තමයි සාමාන්‍ය අපි හිතලා බැලුවොත් මොකද්ද මේ කිරි උතුරනවා කියන එකේ තේරුම? අපේ සිරිතක් චාරිත්‍රයක් පැරැන්නෝ අපේ මුතුන් මිත්තෝ කරගෙන ආපු චාරිත්‍රයක් නිසාද අපි කිරි උතුරන්නේ. ඇත්තටම මුතුන් මිත්තෝ අරගෙන ආපු චාරිත්‍ර අපි රැක ගන්න ඕනේ, ආරක්ෂා කර ගන්න ඕනේ, අපේ සංස්කෘතික අංග ඒවා රැක ගන්න ඕනේ. ඒක හොඳ දෙයක්. හැබැයි ඇත්තටම කිරි උතුරනවා කියන්නේ මොකද්ද? ඒකේ අර්ථය මොකක් හරි අර්ථයක් තියෙන්න ඕනනේ. මොකක්ද අර්ථය? මම පුද්ගලිකව සාමාන්‍ය මොකක් හරි දෙයක් දැකපුවාම මොකක් හරි දෙයක් අහන්න ලැබුණාම මම ඒ ගැන විශේෂ කොට කල්පනා කරනවා. මොකද මේ නැත්තම් අපි අන්ධ භක්තිකයෝ බවට පත් වෙනවා. චෝදනාවකුත් තියෙනනේ හනමිටි අදහස් කරේ තියාගෙන යන ඕක තේරුමක් නැහැ කියලා. එතකොට හැම එකක්ම හනමිටි අදහස් වෙන්නේත් නැහැ. හැබැයි යමක් කරන්න කලින් යමක් කියන්න කලින් අපි ඒ ගැන විමසලා බලනවා නම් ඒක බොහොම ප්‍රඥා ගෝචරයි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට අපි යමක් කරන්න කලින් ඒ ගැන විමසන්න ඕන. ඉතින් මම විමසුවා මොකද්ද මේ කිරි උතුරන එකේ අර්ථය කියලා. එතන මට දකින්න ලැබෙනවා මට දැනෙනවා මෙන්න මෙහෙම අර්ථයක්. මොකක්ද අර්ථය? කිරි පොල් කිරි කියලා කියන්නේ දැන් අපි අලුත් අවුරුදු කාලයක් ඉස්සරහට එනවා. මං ඒ අලුත් අවුරුදු කාලවලදී ඔය අපේ පැරණි වියත් පඬිවරු සමහර රූපවාහිනී නාලිකාවල එහෙම ඇවිල්ලා වියත් සභාවල් වල මොකක්ද ඇයි මේ කිරි උතුරන්නේ, කිරි උතුරීමේ සංකේතවත් වෙන්නේ මොකද්ද, එහෙම නැත්නම් ඒකේ අර්ථය මොකද්ද කියලා පැහැදිලි කරන එකේ අර්ථකථන තියෙනවා. ඒ අනුසාරයෙන් අදහසක් දැක්වීමක් නම් මම මේ කරන්නේ. ඒක ඉතින් ඒකත් සම්ප්‍රදානුකූල වෙනවා. මම මේ ඊට එහා ගියපු අදහසක් ප්‍රකාශ කරන්නේ ඒක බුද්ධිමත් අය විමසත්වා. එතකොට පොල් කිරි කියලා කියන්නේ ඊට කලින් කියන්නේ පොල් ගෙඩිය කඩලා, පොල් ගෙඩිය ලෙලි ගහලා, පොල් ගෙඩිය බිඳලා, පොල් ගෙඩිය ගාලා එකෙන් ගත්ත කිරි ටික කිලිටි වෙලා නැහැ. බොහොම පාරිශුද්ධයි. කිලිටි වෙලා නැහැ. ඊළඟට පොල් ගහ කියලා කිව්වහම ඒක මේ බොහොම සාරවත් භවයේ සංකේතයක්. ඊළඟට ඒක බොහොම මේ බොහෝ ප්‍රයෝජන තියෙන දෙයක්. එක පැත්තක්. ඊළඟට තමයි ඒක පිරිසුදු භාවයේ සංකේතයක්. ඊළඟට ඒ කිරි වල තියෙනවා විශ්ව ශක්තිය ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක්. ඒක හරියට නිකන් අපි හිතමු මේ කොහේ හරි තැනකට අපි වතුර ටිකක් ඉස්සොත්, දූවිලි තියෙන තැනකට වතුර ටිකක් ඉස්සොත් ඒ පරිසරයේ බොහොම දැන් දූවිලි කාලෙක මිදුලක් අතු ගන්න කලින් නිකන් වතුර ටිකක් කියනවා. එහෙපුවාම ඒකේ එනවා නැවුම් ගතියක්. කාමරයක් වගේ ගයක් වගේ තැනක් මකුළු දැල් කරලා පිරිසුදු කරලා ඔක්කොම කරලා හොඳ සුවඳවත් දුම්කුරු ටිකක් අරගෙන හොඳට දුම් අල්ලලා මේව කරලා ගත්තාම එනවා හරි නැවුම් ගතියක්. අන්න ඒ වගේ අර පොල් කිරිවල තියෙනවා මේ භූමියේ තියෙන ආකර්ෂණ ශක්තියින් අවදි කරවීමේ හැකියාව. අන්න එහෙම ධර්මතාවයක් මම දකිනවා. එතකොට කිරි ඉතිරීමත් එක්ක මේ භූමියේ තියෙන ජීවි අජීවී හැම දෙයකම සක්‍රීය භාවයක් ඇති වෙනවා. ඒක නවීන තාක්ෂණික ක්‍රමයකින් මම පැහැදිලි කරොත් ඒක මේ වගේ අපි හිතමු කොහේ හරි ප්‍රදේශයකට තැනකට සිග්නල් නැත්තම් අපි ඩොංගල් එකක් අරගෙන ඒ ඩොංගල් එක හරහා Wi-Fi සක්‍රිය කරගත්තොත් අන්න අර ලැබෙන සංඥා වේගවත් වෙනවා. නැත්තම් 4G වැඩ කරන තැනකට 5G දුන්නොත් වේගවත් දත්ත වැඩ කරන්න ගන්නවා. ආන් ඒ වගේ ක්‍රමවේදයක් තමයි අර පොල් කිරි ඉතිරවීමෙන් මේ පරිසර පද්ධතියට සිද්ධ වෙන්නේ. මම මේක දකිනවා. මේක තවදුරටත් අපි ඉදිරියේදී පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා.